සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න මම අදත් වීඩියෝ එකක් අරගෙන ආවා. උදේම නැගිටලා වැඩ ටික සේරම ඉවර කරලා ඉවර වෙලා මම බබාට උදේම කරන වතුර බෝතලයක් දාගන්නවා. ඒක තමයි යමුළු දවසම බොන්නේ. ඊට පස්සේ කුස්සිය වැඩ ටික සේරම ඉවර කරපු හින්දා මම කරන වැඩේ තේ එකක් හදාගෙන මොනවාද ඇවිල්ලා තියෙන ලියුම් කියලා චුට්ටක් බලන ගමන් දැන් තාම බබා නිදි. ඒ අතරේ මම මගේ වැඩ ටික සේරම කරලා ඉවර කරගන්න තමයි try කරන්නේ. මොකද එතකොට මට හරිම ලේසි ඒත් එක්ක වැඩ ටික කරගන්න. මොකද ඊට පස්සේ තියෙන ඉතින් ඒත් එක්ක වැඩ කරන එක තමයි. ඊට පස්සේ දැන් බබා නිදි නිසා මම ඉක්මනට වොෂ් එකක් දාගෙන එයාට නැගිටින්නේ නැති වෙන්න ෂේප් එකේ ජනෙල් ටික එහෙම අරිනවා. දැන් එයාගේ තාත්තා තාම වැඩට ගිහිල්ලා නැහැ. ඒ හින්දා ප්‍රශ්නයක් නැහැ. මොකද හදිසියේ එයා නැගිට්ටුණත් එයාව බලා ගන්න වැඩේ කරනවා. ඉතින් ඔහොම මට වැඩි වෙලාවක් ජනෙල් ඇරලා ඉන්න හම්බුනේ නැහැ. බබා නැගිට්ටා. ඊට පස්සේ මම එයාගේ තාත්තවත් නැකිටවලා මං ඊළඟට මම හැම වෙලේම පුරුද්දක් විදිහට කරන්නේ බබාට හැම වෙලේම නැකිටපු ගමන් good morning කියලා කියනවා. ඒතර එයා දන්නවා දැන් නැකිටින වෙලාව හරි මං දැන් නැකිටින්න ඕනි කියන එක. මොකද මම හැම වෙලේම good morning කියන එකත් එක්ක තමයි එයාගේ දවස පටන් ගන්න. ඒතකොට ඇත්තටම මං එයා ඉපදිච්ච දවස් ඉඳන් මං ඒ වැඩේ කරනවා. දැන් ඔන්න එයා දැන් නැකිටලා පොඩ්ඩක් කකුල් එහෙම මුඩ දාලා දැන් ඇත්තටම තියෙන තැනින් නෙමෙයි යා නැගිටින්නේ. දැන් අපි දෙන්නත් එක තමයි යා නිදාගන්නේ. මම ඇත්තටම බබා තාම කොට් එකේ තනියම නිදි කරවලා නැහැ. මම දවල් වරුවට චුට්ටක් එයාව කොට් එකට දානවා. ඒ ඇරෙන්න මම රැට නම් බබාව තනියෙන් තියලම නැති තරම් තාම තිබ්බෙම නැහැ. ඇත්තටම මට බබා පව් කියලා හිතනවා. ඒක දැන් අර අම්මලාත් එක්ක බලද්දි ඩිපෙන්ඩ් වෙනවා ඇති. හැබැයි මට පව් කියලා හිතන නිසා මං එයාව තිබ්බේ නැහැ කොහෙන්වත්. ඊට පස්සේ තාත්තට බබාව දීලා දැන් යා නැගිට්ටා ඔන්න. මම කරේ ඉක්මනට අපේ බෙඩ්රූම් එක අස් කරගත්තා. මොකද දැන් එයාට යන්න පරක්කු වෙනවා. එතකොට වැඩ ගොඩක් නේ. හරි ඒ හින්දා මම පුළුවන් තරම් ඉක්මනට දැන් බබාව කොට් එකට තියන්නත් පුළුවන්. ඒ වුණාට එයාට වොෂ් එකක් දාන්නත් ඕන නිසා මම ඉක්මනට සේරම වැඩ කරන්න කලින් කරපු වැඩේ එයාගේ ඇඳ හැදුවා. මොකද ඇඳේ ඉන්න තමයි එයා ඇත්තටම කැමති. එයා එහාට මෙහාට පෙරලෙනවා. ඊට පස්සේ දැන් දන ගන්නවා. ඔය වගේ ගොඩක් වැඩ එයාගේ ගොඩක් ඇක්ටිවිටීස් එයා ඇත්තටම කරන්න ආස ඇඳේ. මම try කරන එයා බිම තියාගෙන ඉන්න. ඔය වගේ දේවලුත් මම කරලා බලනවා. හැබැයි මම දැකපු දෙයක් තමයි ඇවරේජ් එකක් විදිහට එයා ගොඩක්ම කැමති ඇඳේ ඉන්න. හරි. එතන එයා මාත් එක්ක ඇඳේ තමයි ගොඩක් වෙලාවට ඉන්නේ. ඇඳ හැදුවට පස්සේ මම හිතුවා දැන් කුස්සිය වැඩ මේ වෙදි සේරම ඉවරයි. හොඳට උයලා මොකද හස්බන්ඩ්ගේ අම්මත් මාත් එක්ක ඉන්නේ. එයාත් හරිම සපෝටිව් මට මේ වැඩවලට. එයා කොහොමත් උයනවා උදේට. මට ප්‍රශ්නයක් නැහැ. මට පොඩි දේවල් ටිකක් විතරයි කරන්න තියෙන්නේ. ඉතින් ඔය විදිහට තමයි ඇත්තටම කිව්වොත් මගේ දවසේ උදේවරුව ගත වෙන්නේ. ඉතින් මම ඉක්මනට දැන් සාලේ ටික අතු ගාලා දැන් ගේ ඇතුළත් පිළිවෙලට හදලා තියෙන්නේ. ඇත්තටම මම හැම වෙලෙම බලන්නේ ක්ලීන්ව ඉන්න පොඩි බබත් එක්ක ඉන්නකොට චුට්ටක් අපි හැමෝම පිරිසිදුව ඉන්නනේ බලන්න ඕනේ. ඊට පස්සේ මම අතු ගාන ගමන් ඔන්න එළියට ගියා. දැන් වලට පේනවා ඇති. එයා හරිම ආසයි එයාගේ අප්පච්චිත් එක්ක එහාට මෙහාට යන්න. හරි උදේ පාන්දරින්ම එයා කරන්නේ වැඩට යන්න කලින් එයා අපේ බිස්නස් එකට යන්න කලින් එයා කරන්නේ චූටි පැටිය අරගෙන පොඩ්ඩක් ඔය රවුන්ඩ් ටිකක් ඉතින් කැරකිලා එනවා. ඉතින් එයාත් හරිම ආසයි. මොකද අර හැම වෙලේම තාත්තව දකින්න හම්බෙන්නේ නැහනේ. ඒ නිසා එයාට ඒක හරිම මාන්ට පේන විදිහට එයාට හරිම සතුටුයි ඒ වැඩේ. මොකද දවසම එයා ඉන්නේ මාත් එක්ක. එතකොට තාත්තත් එක්ක ඉන්න හම්බෙනවා. එයාගේ අප්පච්චිත් එක්ක ඉන්න හම්බෙනවා කියලා කියන්නේ එයාට ඒක ලොකු දෙයක් වගේ තමයි. ඇත්තටම ඒක ලොකු දෙයක්. එයාට ලොකු සතුටක් ඒක. ඉතින් ඒ විදිහට දැන් එයා චුට්ටක් පල්ලෙහාට ගියා ගේට් එකෙන් එළියට බබා අරගෙන මම අතු ගාලා ඉවර කරා ඉස්සරහට ටික. ඊට පස්සේ මම බබාට බ්‍රේක්ෆාස්ට් එක හදාගත්තා. මම අර කලින් කියපු විදිහට මම උදේම යාට වතුර බෝතලයක් දාගන්නවා. ඊට පස්සේ මම ඕට්ස් එක්ක බනානා ඒ වගේම තමයි මැංගෝ ඒ කියන්නේ ගෙදරම අඹ ගහේ අඹ ඒ වගේම තමයි චීස් චුට්ටක් චීස් ස්ප්‍රෙඩ් එකෙන් පොඩ්ඩක් ගත්තා යාට කෑම කවන්න. ඊට පස්සේ අපච්චිගෙන් බබාව අරගෙන කෑම ටික කවන්න පටන් ගත්තා. ඔන්න කෑම කන ටික නම් වීඩියෝ කරේ නෑ. මොකද ඒක ඒතර බබා ඒකට අවධානය දෙනවා. හින්දා මම ඒව මුකුත් කරේ නෑ. එයා සේරම කෑම ටික හරිම ආසාවෙන් කෑවා. ඊට පස්සේ මම කරපු වැඩේ දැන් කාලේ ඉවරයි බබා. එයා පොඩ්ඩක් ෆීඩින් ජෝ එකේ ඒ විදිහටම තියලා මම එයාව පිහලා එයාගේ රෙදි ටිකක් තිබුණා. මට ඊයේ අතරම ඒ රෙදි ටික ගන්න බැරි වුණා.
මම අපේ පිටිපස්සේ කෑල්ලෙන් ඇතුළට දාලා තිබ්බ මං එළිය තියන්නේ බබාගේ රෙදි. ඊට පස්සේ ඒ ටික අරගෙන අද උදේම මම සාමාන්‍ය උදේම බබාගේ රෙදි ටික හොදනවා. ඒක මට ලේසි. මොකද ඊට පස්සේ ඇත්තටම රෙදි හොද ඉන්න ඕනේ නැහැනේ. මොකද ළමයාත් එක්ක ඉන්න ඕනේ. සහ මගෙත් පොඩි වැඩ ටිකක් මම කරගෙන යනවා. ඒවත් කරන්න ඕනේ. එහෙනම් මම එළියේ කරන්න තියෙන වැඩ ගොඩක් දේවල් එයා නිදි අතරේ කරගන්නවා. ඊට පස්සේ මම බබාට කවලා එයාගේ රෙදි ටික එයාගේ වැටට දැම්මා වේලෙන්න. දැන් මේ වෙනකොට එයාගේ අපච්චි වැඩට යන්න ලැහැස්ති වෙලා බබාට කවණ කරනොත් එයා හැටම හිට වෙවි ඉන්නවා. ඉතින් එයාට පේන්න යනවා, කතා කරනවා, කෑ ගහනවා, ඒ ටික කරනවා. ඔය විදිහට තමයි ඉතින් අපේ උදේ වරුව යන්නේ. ඇත්තටම ඊට පස්සේ මම එකපාරටම බබාව නිදි කරවන්නේ නැහැ. මම බලනවා එයා මොකද කාලා ඉවර වෙලා එයාට නිදි මතයිද එහෙම නැත්නම් එයාට දැන් මොන හරි ඇක්ටිවිටි එකක් කරන්න පුළුවන්ද කියලා. අර මම කලින් කියා වගේ බබා හැම වෙලෙම මේ එයා ඇත්තටම කැමති ඇඳේ ඉන්න. මොකද එයාට මේ බිම තිබ්බහම අර එයාට එක කම්ෆර්ටබල් නෑනේ. නිකන් අර කම්ෆර්ටබල් නැති නිසා එයා ලොකු ඇක්ටිවිටි ටිකක් ඒ කියන්නේ ඉක්මනට හැරෙන්න කරන්න එයා try කරන්නේ නැහැ. ඒ වුණාට මම එහෙමයි කියලා නිකන් ඉන්නෙත් නෑ. උදේට කවල ඉවර වෙලා මම බලනවා එයාට නිදි මතයිද මේක කරන්න පුළුවන්ද? එයාට සෙල්ලමක් කරන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ මම කරන්නේ යාවත් අපේ සාලෙමයි මම තෝරගත්තේ. මම එතන හොඳට උදේ අතු ගන්නවා. අතු ගාලා වෙලාවකට අම්මා මොප් කරනවා. එතකොට වෙලාවකට කියන්නේ සාමාන්‍ය දවසක් කර දවසක් විතර වගේ අපේ ගෙදර ඇත්තටම දවල්ට කවුරුත් නැහැ. ඒ කියන්නේ මමයි අම්මයි බබයි විතරයි ගොඩක් දුරට ඉන්නේ. ඒතර අම්මා ඇත්තටම එයාත් එක වැඩ කරනවා. ඒතකොට ගෙදර ඇතුලේ ඇත්තටම කවුරුත් ගැවසෙන්නේ නැති තරම් දවල් වරුවට මමයි බබයි විතරයි ඉන්නේ. ඒ හින්දා අර අපිරිසුදු වෙන්න තියෙන ප්‍රමාණය ගොඩක් අඩුයි. ඒ හින්දා මේ බය වෙන්න දෙයක් නැහැ. මම කරන වැඩේ අපේ සාලෙම එයාගේ ප්ලේ මැට් එක එලලා එයාව තියනවා සෙල්ලම් කරන්න. මම එයාට මේ ප්ලේ ජිම් එක ඇත්තටම ගත්තේ මාස 3න් විතර වගේ. මම හිතනවා ඒක හොඳ ටෝයි එකක් කියලා බබාට. මොකද එයා එකෙන් ගොඩාක් ඇක්ටිවිටිස් කරා. මොකද දැන් මාස 3 ඉඳන් දැන් මෙයාට මම මේ වීඩියෝ එක වොයිස් කරනකොට එයාට මාස 8 කම්ප්ලීට් වුණා. ඒතර මාස 8 කම්ප්ලීට් වුණා වෙනකම්ම ඒ කියන්නේ මාස 8 වෙනකම්ම එයා එක පාවිච්චි කරා. ඒක සින්දු එයා කන් දෙනවා. ඔයාලට පේන්නේ නැති මම වීඩියෝ එකේ තේ ප්ලේ සින්දුවක් ප්ලේ කරනවා. එයා ඒකේ අර උඩ එල්ලලා තියෙන ටොයිස් ටික එහාට මෙහාට කරනවා. ඔක දැන් ආර ඉස්සර වගේ පයින් ගහයි නෑ. කෙලින්ම අර ටොයිස් එල්ලලා තියෙන එකම තමයි රවුමටම තමයි කකුල තියන්න try කරන්නේ. ඉතින් මම හිතනවා ඒක ඇත්තටම හොඳ සෙල්ලම් බඩුවක්. එයාට ටෝයි එකක් වුණා ප්ලේ ජිම් එක. මම නම් මේක ගත්තේ දරාස් එකෙන්. මම දැක්කා ගොඩක් වීඩියෝස් වල අම්මලා පොඩි ළමයිගේ සෙල්ලම් බඩු තියෙන කඩවල වලිනුත් මේක අරගෙන තිබුණා. මම ඇත්තටම ගත්තේ දරාස් එකෙන්. දරාස් එකේත් මම හොඳට හොයලා බලලා චුට්ටක් ගත්තා. ඇත්තටම මේක ප්‍රොඩක්ටිව්ද කියලා. මොකද රිවිව්ස් තිබ්බ හොඳ ඒවා. ඊට පස්සේ තමයි මම මේක බයි කරේ, පර්චේස් කරේ. මේ ඇත්තටම හොඳයි. ඒක මට හිතෙනවා හොඳයි කියලා. ඇත්තටම දැන් මම ප්ලේ මැට් එකේ තිබ්බහම ඔය එයාට එක එක සෙල්ලම් බඩු තියෙනවා. මම එක එක සෙල්ලම් බඩු try කරලා බැලුවා. මේ මං සෙල්ලම් බඩු ඇත්තටම කිහිපයක් විතරයි පාවිච්චි කරන්න යාට සෙල්ලම් කරන්න. මොකද මම පොඩ්ඩක් කියවලා බලපු ආටිකල්ස් වලින් මම හොයාගත්ත දේවල් වලින් තිබෙල් බබාට එකපාර ගොඩාක් සෙල්ලම් බඩු දෙන්න හොඳ නැහැ. එයාගේ අවධානය තියාගන්න, එයාගේ මයින්ඩ් එකට සෙල්ලම් බඩු ගොඩක් එකපාර දෙන්න නෙමෙයි. සාමාන්‍ය සෙල්ලම් බඩුවක් දෙකක් විතර වගේ දුන්නට ප්‍රශ්නයක් නැහැ. අර ගොඩාක් දුන්නාම අර එයාගේ අවධානය අර එක විදිහකට තියෙන්නේ එකපාරට වෙනස් වෙනවා. ඒතර ඒකත් මම හිතන්නේ බබාට එක එයාගේ ග්‍රෝ එකට ග්‍රේක වර්ධනයත් ඇත්තටම අපි සෙල්ලම් කරන වෙලාවෙත් චුට්ටක් බලන්න ඕනේ මෙයාට මේකෙන් මොකද්ද හම්බෙන බෙනිෆිට් එක කියලා. දැන් ඔය අතරේ බබා දැන් සෙල්ලම් කර ඉන්නේ. දැන් ඊට පස්සේ අර උදේට කාලා ඊට පස්සේ මම වෙලාවකට චුට්ටක් එයා පුටුවේ ඉන්න කැමති වගේ නා ෆීඩින් චෙයාර් එකෙම ටිකක් ඉඳන් ඉන්න කැමති වගේ නා මම ඒකෙම එයාව තියාගන්න. එහෙම නැත්නම් මම කරන වැඩේ ඔයගේ ප්ලේ මැට් එක එරලා බිම තියාගන්නවා. දැන් සෙල්ලම් කර ඉඳලා ඉවර වෙලා තමයි මම එයාව වොෂ් කරන්නේ. ඊට වොෂ් කරලා තමයි ඊට පස්සේ මමත් ඒ අතරේ වරට මේ නැති මාත් ඒ අතරේ මගේ ඔය තියෙන චූටි වැඩ මම ඇත්තටම ලෙක්චර්ස් වැඩක් තියෙනවා. මම ඒවත් ඔතනම ඉඳගෙන කරන වෙලාවල් තියෙනවා. දැන් මම මේක වොයිස් කරන දවස්වල නම් බබා එක්ක ওই විදිහට ඉන්න බෑ මට ඇත්තටම. එයා ඉක්මනින් මම කරන වැඩවලට එනවා. ඒ කියන්නේ එයා මම මොන හරි ගත්තොත් එයාට ඒක ඕනේ.
එතකොට එයාට මම ඇත්තටම එයාට පොතකුත් දුන්නා. මම බලන පොත්ම තමයි එයාට ඕනේ. මම කරපඩේ මගේ අයින් කරන පොතක් තිබුණා. මම ඒක එයාට දුන්නාට පස්සේ එයා ඒක ටික දවසක් පාවිච්චි කරා. හැබැයි එයාට තේරෙනවා මම එක එක වර්ගයේ පොත් තමයි අතට ගන්නේ කියලා. එතකොට එයා ඒක ටික අයින් කරලා දාලා අර පොතට තමයි දැන් ඔට්ටු වෙන්නේ ගන්න. ඉතින් දැන් මේ වෙද්දි මම මේක වොයිස් කරනකොට නම් එයා ওই විදිහට ඉන්නේ නෑ, කැරකෙනවා. ඊට පස්සේ එහාට මෙහාට යන්න බලනවා. ඔය වගේ දේවල් ගොඩාක් එයා ඉතින් කරනවා. මේ හැබැයි ඉතින් කිසිම කරදරයක් නෑ එයාගේ. මොකද එයාගේ ටයිම් එකේ ඒ කියන්නේ එයාගේ ටයිම් ටේබල් එකේ හැටියට එයා වැඩ කරනවා. එයා දැන් හුරු වෙලා ඉන්නවා පිළිවෙලකට. ඒ පිළිවෙල තමයි එයා ෆලෝ කරන්නේ. දැන් වලට පේන ඇති ඔන්න අනිත් පැත්තට හැරුණා. ඒකත් හැරෙන්නේ හරීම මේ පරිස්සමට. එකපාරට හැරිලා මේ එන්න බලන්නේ නැහැ. දැන් ඔයාලට වෙනවා වගේ එයා දැන් ඔය ඉස්සරහා අර පුටුවටම හේතු වෙලා වගේ ටෝයි එකක් තියෙනවා. ඕක ගන්න තමයි දැන් ඔය බඩ ගාගෙන යන්නේ. එකත් අර ඇඳේ තරම් හයියෙන් යන්නේ නැහැ. හිමීට කකුල් දෙක තියා තමයි ওই ටික ගන්න යන්නේ. ඇත්තටම මේ එයා කරන වැඩ දැක්කම දවස යනවා දැනෙන්නේ නැහැ. දැන් මම ප්ලෑන් කරන් ඉන්නේ. දැන් මෙයා මෙහෙම සෙල්ලම් කර කර ඉන්නේ යට පස්සේ එයාව නාවන්න ඕනේ. ඊට පස්සේ නාවලා ඊට පස්සේ නිදා ගන්නවා. නිදාගෙන නැගිටට පස්සේ මම යෝගට් එකක්, ඒ කියන්නේ ග්‍රීක් යෝගට් එක මම යූස් කරන්නේ. මම ඔයාලට පාවිච්චි කරන කැම ටික මම වෙනම වීඩියෝ එකක් ඔයාලට ගේන්න. මම අර ඔයාලට කලින් බ්‍රෙක්ෆාස්ට් එකේ තිබ්බ චීස් එක, කොත්මලේ එකේ චීස් ස්ප්‍රෙඩ් එක. ඊට පස්සේ මම දැන් යෝගට් එකක් දෙන්න හුරු වෙලා ඉන්නවා, ග්‍රීක් යෝගට් එක. ඒකත් එක්ක එයාට දවල් වරුවේ පොඩ්ඩක් නිදාගෙන එම නැගිටට පස්සේ දෙනවල පේනවා ඉතින් එයා දැන් අර දන ගාගෙන අර පුටුව ළඟට යන්නේ. දැන් පුටුව ළඟට ගිහලා ඔන්න දැන් හැරිලා. හරි. හැරිලා දැන් ඉස්සරහට දැන් එයා මොනවා හරි දෙයක් ඒම් කරගෙන. දැන් එයාට මම ඇත්තටම කිව්ව ඉලක්ක ටිකක් තියෙනවා. එයා ඒ ඉලක්කෙට තමයි යන්නේ දන ගාගෙන. දැන් නම් එයා දැන් මම මේක වොයිස් කරද්දි එයා කොහොම නෙවෙයි එයා ඔළුවෙන් එහාට මෙහාට යනවා, ඉඳ ගන්නවා, ඒ වගේ ඇක්ටිවිටීස් ගොඩක් කරනවා. මම ඉස්සරහට බලාපොරොත්තු වෙනවා එයාගේ දැන් මට ළඟදීම vlog එකක් කරන්න ඩේ vlog එකක්. දැන් මෙයාගේ අප්ඩේට් එකකුත් එක්ක දැන් ඔය ඉන්නවට වැඩිය ගොඩක් ඇඩ්වාන්ස් වෙලා ඉන්නේ. එයා ඉඳ ගන්නවා. පේනව නේද? ඔය වගේ පැන යනවා. ඔළුවෙන් හාරගෙන යනවා. ඔය වගේ වැඩ එක එක දේවල් දැන් කරනවා. ඇත්තටම හරිම සතුටුයි ඔය වගේ දේවල් දකිනකොට. මං චූටි බබා බලාගත්තේ පොඩිම කාලේ ඉඳන් තනියම මේ වෙනකම්ම. මොකද මගේ අම්මා ජොබ් එකක් කරනවා. ඒතර මම අම්මා ළඟ තමයි හිටියේ මාස 7ක් විතර වෙනකම්ම. දැන් තමයි හස්බන්ඩ්ගේ ගෙදර ආවේ. ඒ වුණත් මම තමයි බබාගේ වැඩ ටික කරන්නේ, බබා බලාගන්නේ, බබාගේ කෑම හදන්නේ, කවන්නේ, රෙදි හොදන්නේ. ඔය කියන හැම හැත්තරම හස්බන්ඩ්ත් උදව් කරනවා නෑ කියන්න ඕනේ. එයාත් උදව් කරනවා නැත්තේ නැහැ. හැබැයි අර බිස්නස් එකත් එක්ක එයා ස්ට්‍රෙස් වෙලා ඉන්නවා වෙලාවකට. ඊට වැඩ වැඩි. ඒතකොට එන්නේ රෑ වෙලා. ওই වගේ ප්‍රශ්න තියෙනවා. ඒ හින්දා ඉතින් ගොඩක් දුරට මම්ම තමයි මගේ වැඩ ටික කරගන්නේ. ඉතින් ওই විදිහට තමයි අද අපේ උදේ වරුව දැන් දවල් 12ට විතර කිට්ටුයි. 10:00 11ට විතර ඇති. මට අතරම ටයිම් එක හරියට මතක නැහැ මේ වෙලාවේ. ওই විදිහට තමයි දැන් බබා සෙල්ලම් කරලා ඉවරුණාට පස්සේ එයාට නාවලා එයාගේ හවස් වරුවේ වැඩ ටික කරගෙන යනවා. ඉතින් මට ඇත්තටම ওই ටික තමයි අරට ෂෙයා කරගන්න ඕන උනේ අද හවස් වරුව. මම හතරම හවස එයාගේ ෂෙඩියුල් එකත් ළඟදීම ඔයාලට වීඩියෝ එකක් ගේන්නම්. එහෙමනම් මම අදට මෙතනින් නවතිනවා. ලයික් කරලා ෂෙයා කරලා ඔයාලට කමෙන්ට් එකක් දාලා ඕන දෙයක් මගෙන් අහන්න. එහෙනම් සුබ දවසක් හැමෝටම.